ශ්‍රී ලංකාවේ හරිත වනාන්තරයක ඇතුළත සමන් නම් අලියෙකු ජීවත් වුණා. ඔහු කිසිවෙකුට හානියක් නොකර අවශ්‍ය වෙද්දී අනෙක් සත්වයන්ට උදව් කරන නිසා වනාන්තරයේ සියලු සත්වයන්ගේ ආදරයට පාත්‍ර වුණා. සෑම උදෑසනකම සමන් වනාන්තරයේ හරහර නිශ්ශබ්දව ඇවිදිමින් පක්ෂීන්ගේ ගීත අසමින් සහ සිසිලස භුක්ති විඳිමින් ගමන් කළා. එක දවසක ගුණපාල නම් දුප්පත් වැද්දෙකු වනාන්තරයට ඇතුල් වුණා. ඔහු නරක මිනිසෙක් නොවේ. නමුත් ඔහුගේ පවුලට කෑම සොයාගන්න ඔහුට මෙහෙම කරන්න සිද්ධ වුණා. ගුණපාල නිශ්ශබ්දව වනාන්තරය තුල ගමන් කළා. ඒ අතරතුර ඔහුට දැඩි වේදනාවෙන් පිරුණු හඬක් ඇසුණා. ඒ හඬ පසුපස ගිය ගුණපාලට සමන් අලිය ශක්තිමත් රැහැනක අල්ලාගෙන ඇති බව දැක ගන්න ලැබුණා. ඔහු ඉවත් වීමට උත්සාහ කළත් රැහැන ඔහුගේ පාදයේ තදින් අල්ලාගෙන තිබුණා. මොහොතක් ගුණපාල නැවතිලා හිටියා. ඊතරම් බලවත් සත්වයකට මුහුණ දීමට ඔහුට නොහැකි බව ඔහු දැනගත්තා. නමුත් අලියාගේ බය සහ කරුණාවෙන් පිරුණු ඇස් බැලූ විට ගුණපාලගේ හිත කරුණාවෙන් පිරුණා. බය වෙනුවට ඔහු දයාබරත්වයේ තෝරාගත්තා. ඔහු සෙමින් අලියා වෙත ළඟා වෙලා රැහැන සැලකිල්ලෙන් කපලා නිදහස් කළා. අලියත් සංසුන්ව හිටියා. නිදහස් වුණු සමන් සෙමින් හිස පහත් කරලා ගුණපාලක ස්තුතිය පළ කළා. ගුණපාල නිශ්ශබ්දව හිටියා. ඊට පස්සේ සමන් වනාන්තරයට අතුරුදහන් වුණා. ගුණපාල කෑමක් නැතිව ගෙදර ගියත් ඔහුගේ හිත සතුටින් පිරලා තිබුණා. දින කිහිපයකට පස්ස ගුණපාල නැවත වනාන්තරයට ගියා. ඒ දවසේ ඔහුට මාර්ගය වැරදුනා. කුසගිනි සහ තිවිලින් පීඩා විඳමින් ඔහු බිම වාඩි වෙලා ගෙදරට ආපසු යන්න නොහැකි වෙයි කියලා හිතුවා. ඒ වෙලාවේ ගස් අතරින් සමන් නැවත පිනී සිටියා. ඔහු ගුණපාල හඳුනාගෙන වනාන්තර මාර්ග හරහා සුරක්ෂිතව ඔහුව මඟ පෙන්නුවා. අවසානයේ ගම අසලට ඔහුව රැගෙන ආවා. ගුණපාල ගරු සහිතව හිස නැමුවා. සමන් නැවතත් ගස් අතරට අතුරුදහන් වුණා. ඒ දවසේ පස්සේ ගුණපාල කිසිදා සතුන්ට වෙඩි තැබුවේ නැහැ. දයාබරත්වයේ සෑම විටම නැවත අප වෙත ආපසු එන බව ඔහු සියලු දෙනාට කියා දුන්නා.